මම අද ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන සංවාක්‍ය පිළිබඳ 29 වෙනි වීඩියෝ එක. 28 වෙනි වීඩියෝ එකෙන් මම අරගෙන ආවා ඇරිස්ටෝටල්ගේ රීති 6න් පළවෙනි රීතිය එක රීතියක් පිළිබඳව. මම ඒකේ දෙවෙනි රීතිය ඉදිරිපත් කරනවා. අද සෑම සංවාක්‍යයකම ප්‍රස්තුත තුනක් පමණක් තිබිය යුතුය කියන රීතිය. සෑම සංවාක්‍යයකම ප්‍රස්තුත තුනක් පමණක් තිබිය යුතුය. එදා කිව්වේ දෙවර බැගින් උතුණු පද තුනක් පමණක් තිබිය යුතුය කියලා. මේකෙදි කියන සෑම සංවාක්‍යයකම ප්‍රස්තුත තුනක් පමණක් තිබිය යුතුය කියලා. අපි බලමු මොකක්ද ඒක කියන්නේ කියලා. සංවාක්‍යයේ අවයව ප්‍රස්තුත දෙකක් හා නිගමන ප්‍රස්තුතයක් තියෙනවා. අවයව ප්‍රස්තුත දෙක සාධ්‍ය අවයව හා පක්ෂ අවයව ලෙස හැඳින්වෙනවා. මෙම රීතිය උල්ලංඝනය වෙන්නේ සංවාක්‍ය තුළ අංග ප්‍රස්තුත තුනකට අඩු හෝ වැඩි වන විටදී විතරයි. මම ඒකට උදාහරණයක් මේ ආකාරයෙන් ඉදිරිපත් කරනවා. මල් මෙන්ම ළමයින් ලස්සනය. ළමයින් මල් වේ. එම නිසා මල් ළමයින් වේ කියලා. අපි බලමු මොකද්ද කිව්වේ සෑම සංවාක්‍යයකම ප්‍රස්තුත තුනක් පමණක් තිබිය යුතුය කියලා තමයි කිව්වේ. අපි බලමු මොකද්ද කියලා. මල් මෙන්ම ළමයින් ලස්සනයි. ළමයින් ලස්සනයි. එතකොට ළමයින් මල් වෙනවා. ඊට පස්සේ මල් ළමයින් වෙනවා. එතකොට මේකේ පළමු අවයව තුළ මල් ලස්සනයි ළමයින් ලස්සනයි කියලා කියනවා. මෙතන මෙන්ම කියන පදය තියෙන නිසා මල් ලස්සනයි. මල් ලස්සනයි ළමයිතුත් ලස්සනයි. ඊපස්සේ ළමයින් මල් වෙනවා මල් ළමයින් වෙනවා. එතකොට මේකේ පළමු අවයවය තුළ මල් ලස්සනය ළමයින් ලස්සනය යන ප්‍රස්තුත දෙකක් තියෙනවා. එතකොට මේක ප්‍රස්තුත හතරක් වෙනවා. මේක ඇතුලේ ප්‍රස්තුත හතරක් තියෙනවා. නම් ප්‍රස්තුත තුනයි තියෙන්න පුළුවන්. ඊළඟට මම තව උදාහරණයක් ගන්නවා. දිලසෙන සියල්ල රත්රන් නොවේ. දිලසෙන සියල්ල ප්‍රයෝජනවත්. එම නිසා දිලසෙන ලස්සන සියල්ල ප්‍රයෝජනවත් වුවත් ප්‍රයෝජනවත් සියල්ල ලස්සන නොවේ කියලා. එහෙනම් දිලසෙන සියල්ල රත්රන් නොවේ. දිලසෙන සියල්ල ප්‍රයෝජනවත් වේ. ලස්සන සියල්ල ප්‍රයෝජනවත් වුණාට ප්‍රයෝජනවත් සියල්ල ලස්සන නොවේ කියලා ගන්නවා. මේක ඔයාලට ඉතින් පැහැදිලිවම පේනවා ප්‍රස්තුත හතරක් තියෙනවා. විභාගයේ මේක මේ වගේ 1 2 3 කියලා එක යට දෙන්නේ නැහැ. එක දිගට පේලිය දෙන්නේ ඔයාලා ගලපලා හදා ගන්න ඕන. ඊළඟට ඉහළට යන හැමෝම පහළට එන්නේ නැහැ. ඉහළට යන හැමෝම දිව්‍ය ලෝකයට යයි. එම නිසා දිව්‍ය ලෝකයට දිව්‍ය ලීකයට නෙමෙයි දිව්‍ය ලෝකයට එක යන්න පමණක් ඉහළට යයි. එතකොට මේකේ ඔයාලට පේනවා දිව්‍ය ලෝකයට යන්නන් පමණක් ඉහළට යයි කියලා. දිව්‍ය ලෝකයට යන්න පමණක් ඉහළට යයි කියලා එකක් තියෙනවා. ඉහළට යන සියලු දෙනා දිව්‍ය ලෝකයට යයි කියලා. ඉහළට යන හැමෝම දිව්‍ය ලෝකයට යයි කියලා එකක් තියෙනවා. එතකොට ඉහළට යන හැමෝම පහළට එන්නේ නැහැ කියලා කියනවා. එතකොට මේ දෙකම එකක් විදියට අපිට ඉහළට යන හැමෝම දිව්‍ය ලෝකයට යන්න පමණක් ඉහළට යයි. එතකොට ඔන්න ඔතන මෙහි තියෙන ප්‍රස්තුත දෙකක් විතරයි කියලා අපිට පැහැදිලිවම පේන්න තියෙනවා. ඊළඟට ඔන්න ඔය ආකාරයෙන් ඇරිස්ටෝටල්ගේ පළවෙනි රීතිය අපි ඉවර කරනවා. ඇරිස්ටෝටල්ගේ දෙවෙනි රීතිය තමයි පද ව්‍යාප්තිය. ඒ කියන්නේ ප්‍රමාණය පිළිබඳ රීතිය. අපි බලමු මොකද්ද පද ව්‍යාප්තිය පිළිබඳ රීතිය කියලා කියන්නේ කියලා. ඇරිස්ටෝටල්ගේ සංවාක්‍ය තර්කයේ වර්ග හෙවත් පද අතර සම්බන්ධය සොයා බලනවා. එහිදී අවයව හා නිගමන ප්‍රස්තුතයන්ගේ පද ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඇරිස්ටෝටල් අවධානය යොමු කරනවා. එතකොට පද ව්‍යාප්තියට අදාළ රීති දෙකක් ගොඩනගලා තියෙනවා. ඒවා තුන්වන රීතිය හා හතරවන රීතිය ලෙස හඳුන්වනවා. එතනම් පළවෙනි රීතියේදී අපි පළවෙනි රීතිය දෙවෙනි රීතියයි කතා කරා. දෙවෙනි එක පද ව්‍යාප්තිය පිළිබඳ රීතිය අපි ඒකෙදී තුන්වෙනි එකයි හතරවෙනි එකයි කතා කරනවා. තුන්වෙනි රීතිය තමයි සෑම සංවාක්‍යයකම මධ්‍යපදයේ අඩු තරමින් එක් අවයවයකදීවත් ව්‍යාප්තාර්ථය ගන්න ඕන කියලා. සෑම සංවාක්‍යයකම මධ්‍යපදයේ අඩු තරමින් එක් අවයවයකදීවත් ව්‍යාප්තාර්ථය ගන්න ඕන කියන්නේ යටත් පිරිසෙන්
එක් අවයවයකදීවත් පටු අර්ථය පුළුල් අර්ථය කියලා එහෙම වෙන්න බෑ. ව්‍යාප්ත අර්ථය ගන්න ඕන කියලා. අපි බලමු මධ්‍ය පදය කියලා කියන්නේ අවයව දෙකේ පොදු අංගය. එතකොට පදයක ව්‍යාප්ත අර්ථයෙන් අදහස් කරන්නේ වස්තු අර්ථය සපුරාම පදයේ යටතට ගැනෙන බව තමයි කියන්නේ. ව්‍යාප්තයි කියලා කියන්නේ එතකොට පුළුල් කියන අදහස. සපුරාම පදයට ගන්නවා. මෙම රීතියට අනුව මධ්‍ය පදයේ අවයව දෙකේදීම එහි වස්තු අර්ථයෙන් කොටසක් පමණක් ගන්නවා නම් එවිට පක්ෂ පදය හා සාත්‍ය පදය අතර නිවැරදි සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. මේ රීතියට අනුව මධ්‍ය පදයේ අවයව දෙකේදීම වස්තු අර්ථයෙන් කොටසක් පමණක් ගන්නවා නම් මධ්‍ය පක්ෂ පදයයි සාධ්‍ය පදය අතර නිවැරදි සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා මධ්‍ය පදයේ එක්වරක්වත් ව්‍යාප්ත අර්ථය ගන්න ඕන. යම් හේකින් මධ්‍ය පදයේ අවයව දෙකේදීම අව්‍යාප්ත අර්ථය ගත්තොත් එවිට අව්‍යාප්ත මධ්‍ය පද ආභාසයට ලක් වෙනවා. අපි ඒකට උදාහරණයක් ගමු. මේ සටහන ඔහොම තියාගෙන ඔයාලා සටහන ලියා ගන්න. සටහන ඔහොම තියාගෙන මං කියපු සටහන උදාහරණයක් එක ගලපලා බලන්න. එතකොට තමයි තේරෙන්නේ. නිකන් සටහන කටපාඩම් කරන්න, මේ සටහනේ හරිද වැරදිද බලන්න ඒවා යන්න එපා. උදාහරණයක් අරගෙන ඒ උදාහරණෙට මං කියපු සටහන ගැලපෙනවද කියලා බලන්න. එතකොට හොඳට පැහැදිලි වෙනවා. මල් ලස්සනයි, ළමයින් ලස්සනයි නිසා ළමයින් මල් වේ කියලා. ඔයාලා දැන් දන්නවා මේක යට ඉඳලා තමයි යන්නේ SP. ළමයින් කියන්නේ S, ලස්සනයි කියන්නේ M, මල් කියන්නේ P, ලස්සනයි කියන්නේ M. අපි ඒක මේ ආකාරයෙන් ගත්තා මෙහෙම. මල් ලස්සනයි, ළමයින් ලස්සනයිම නිසා ළමයින් මල් වේ කියලා. එතකොට මල් කියන ඒවා ඔක්කොම ලස්සනයි, ළමයින් ලස්සනයි, එහෙනම් ළමයින් මල් වෙනවා කියලා අපි දන්නවා. මේක ඒ ප්‍රස්තුත තුන. ඒ ප්‍රස්තුත තුනේදී අපි කිව්වා ඒ ප්‍රස්තුතයක අව්‍යාප්ත වෙන්නේ මෙන්න මේ පැත්ත කියලා අපි කලින් සඳහන් කරා. එතකොට එන එකක් නම් මේ ආකාරයෙන් තමයි අව්‍යාප්ත අර්ථය ගන්නෙ. ඔන්න එතකොට අපි මේක මේ ආකාරයෙන් පෙන්වුවා. එතකොට ඔයාලට මේකේ පැහැදිලිවම පේනවා මොකක්ද මේකේ කිව්වා මධ්‍ය පදයේ එකවරක්වත් ව්‍යාප්ත වෙන්න ඕන කියලා. මේ අව්‍යාප්ත වෙන්න බෑ කියලා. එහෙනම් මේකේ දෙකම මොකද්ද වෙලා තියෙන්නේ? අව්‍යාප්ත වෙලා. එහෙනම් ඔයාලට පැහැදිලිවම පේනවා අව්‍යාප්ත මධ්‍ය පද ආභාසයට ලක් වෙලා කියලා. මේක අපි ලියද්දී අපි තාම සප්‍රමාණ නිෂ්ප්‍රමාණයි කිව්වේ නැහැ. මේක අපි ලියද්දී ලියන්නේ නිෂ්ප්‍රමාණයි අව්‍යාප්ත මධ්‍ය පද ආභාසයට ලක් වෙලා තියෙනවා කියලා. ඊළඟට රටහැර යන හැමෝම ආපසු එන්නේ නැත. උගතුන් හැමෝම රටහැර යන්න ඕනේ. එම නිසා උගතුන් හැම ආපසු එන්නේ නැත කියලා ගන්නවා. අපි දැන් දන්නවා උගතුන් හැමෝම ආපසු එන්නේ නැහැ. උගතුන් හැමෝම රටහැර යනවා. රටහැර යන හැමෝම ආපසු එන්නේ නැහැ. ඔන්න ඔය ආකාරයෙන් ගත්තා. එතකොට රටහැර යන හැමෝම ආපහු හැමෝම එන්නේ නැහැ කියන්නේ සමහරු එනවා. එහෙනම් ඔය එක. උගතුන් හැමෝම රටහැර යනවා කියලා කියන්නේ ඔක්කොම යනවා. එහෙනම් ඒක. ඊළඟට උගතුන් හැමෝම ආපසු එන්නේ නැහැ කියන්නේ සමහරු ආපහු එනවා. එහෙනම් ඔය එක. එතකොට ඔයාලා දන්නවා ඒ එකේදී මේ පැත්ත ඩෑෂ් වෙනවා. ඔය එකේදී ඩෑෂ් වෙන්නේ මෙතන. එතකොට මේකේදී මධ්‍ය පද ආභාසයට ලක් වෙලා තියෙනවා. මධ්‍ය පදයේ දෙපැත්ත මාරු වෙලා හිටියත් දෙන්න ඩෑෂ් වෙලා ඉන්නේ, අව්‍යාප්ත වෙලා ඉන්නේ. එහෙනම් එකකවත් ව්‍යාප්ත වෙලා නැහැ. ඒක නිසා මේකට අපි කියනවා අව්‍යාප්ත මධ්‍ය පද ආභාසයට ලක් වෙලා තියෙනවා කියලා. අපි තව උදාහරණයක් අරගෙන බලමු. ගස් නැගින සමහර උරගුණ්‍ය හැම බල්ලෙක්ම ගස් නැගී. එම නිසා සමහර බල්ලන් උරගුණ්‍ය කියලා. අපි දැන් දන්නවා ඔයාලට මම මේක කෙලින්ම මෙතනින් ගෙනත් තිබ්බට මෙතන ඔයාලා අරගෙන යන්න. මොකද මේවා නොදා ගියොත් එම ඔයාලට හොයන්න බෑ. අර මම කලින් උගන්වපු ද්විපද ආභාසයට බහුපද ආභාසයට ඕවට ලක් වෙලාද කියලා හොයන්න බෑ. ඒක නිසා අපි මේවා දාගෙන බලන්න ඕන. ගස් නගිනවා උරගුන් කියන්නේ P. MP SM එම නිසා SP.
එතෙන්දී ගස් නගින සමහර උරගුන් කියන්නේ I එකක්. හැම බල්ලෙක්ම ගස් නගිනවා නම් A එකක්. ඒ නිසා සමහර බල්ලන් උරගුන් කියන්නේ I එක. එතකොට ඔයාලා දන්නවා I එකක් නම් මේ දෙන්නම ඩෑෂ් වෙනවා. A එකක් නම් මේ පැත්ත ඩෑෂ් වෙනවා. I එකක් නම් නැවත මේ දෙන්නම ඩෑෂ් වෙනවා. දැන් මධ්‍ය පදයේ දෙපැත්තේ තිබුණා උනත් දෙන්නම අව්‍යාප්ත වෙලා. එහෙනම් අව්‍යාප්ත මධ්‍ය පද ආභාසයට ලක් වෙනවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි මම ඔයාලට තුන්වෙනි රීතිය උදාහරණ කිහිපයකින් ඔයාලට පැහැදිලි කරේ. පද ව්‍යාප්තිය එහෙම නැත්නම් ප්‍රමාණය පිළිබඳ රීතිය පළවෙනි රීතිය කියන්නේ ඇරිස්ටෝටල්ගේ රීති වල තුන්වෙනි රීතිය සෑම සංවාක්‍යයකම මධ්‍ය පදයේ අඩුතරමින් එක් අවයවකදීවත් ව්‍යාප්තාර්ථය ගන්න ඕන කියන එක තමයි මම ඔයාලට උදාහරණ ඉදිරිපත් කරේ. මම ඊළඟ 30 වෙනි වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා හතරවෙනි ඇරිස්ටෝටල්ගේ හතරවෙනි රීතිය අවයවයක අව්‍යාප්ත වූ කිසිම පදයක් නිගමනයේ ව්‍යාප්ත නොකළ යුතුය කියන රීතිය පැහැදිලි කරන්න මේ වගේම උදාහරණ අරගෙන ඒක කොටස් දෙකකට බෙදෙනවා ආයතස් පක්ෂ පදාභාසය සහ ආයතස් සාධ්‍ය පදාභාසය කියලා ඒ දෙකම උදාහරණ නැතුව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාගෙන යන්න ඒ වගේම මගේ channel එක subscribe කරන්න